සුබනේ. ඔයාලා හැමෝම සතුටින් ඉන්නා නේද? ඉතින් ඔන්න මම දැන් ජීවිතේට මගේ ගාව තිබ්බ පොඩි පොඩි වැරදි අඩුපාඩු නරක පුරුදු අයින් කරගෙන අලුත් හොඳ පුරුදු එකතු කරගෙන ජීවිතය වෙනස් කරගන්න තමයි මේ හදන්නේ. ඉතින් මගේ පොඩි නරක පුරුද්දක් තිබ්බා වෙලා ගිහිල්ලා හැරෙන. ඔන්න මම ඒක දැන් හදාගෙන චුට්ට කලින් නැගිටින්න පුරුදු වෙලා තමයි ඉන්නේ මේ. ඇත්තට මේක ගොඩාක් හොඳයි ටිකක් කලින් නැගිටින්න පුළුවන් නම් කලබලයක් නැතුව හරි ලස්සනට වැඩ ටික කරගන්න පුළුවන්. ඉතින් ඒක තමයි මගේ ජීවිතේට එකතු වුණ එක හොඳ පුරුද්දක්. ඔයාලත් ඒක කරලා බලන්නකෝ ඒ වෙනස හොඳටම තේරෙයි. ඉතින් ඊට පස්සේ වොෂ් එකක් දාගෙන කන්නේ හොඳට පීර ගන්නවා මේ විදිහට. මොකද මේ වෙලාවට හොඳට කොණ්ඩේ පීර ගන්නකින් ඔළුවට මසාජ් එකකුත් හම්බ වෙනවානේ. ඒකත් ගොඩාක් හොඳයිලු උදේම අපේ ලේ ගමනාගමනයට. ඉතින් ඊට පස්සේ මම මගේ ජීවිතයට තව හොඳ පුරුද්දක් එකතු කරගත්තා. පොඩ්ඩක් ගෙදරදීම එක්සර්සයිස් ටිකක් කරන්න. ඒත් එක්කම වතුර ටිකුත් බොනවා. ඉතින් මුලින්ම වෝම් අප් ටිකක් කරලා ඊට පස්සේ එක්සර්සයිස් ටිකකුත් කරනවා. පැය භාගය වගේ ඒවා වීඩියෝ එකක් දාගෙන බලාගෙන තමයි මම කරන්නේ. ඉතින් මේකත් මගේ ජීවිතේට ගොඩාක් වැදගත්. මොකද මම බර වැඩි මට්ටමේ තමයි ඉන්නේ. ඒක හරිම අපහසුයි. මොකද හරි ගානට බර තිබිලා ඊට පස්සේ බර වැඩි වුණාම ඒ අපහසුව හොඳටම දැනෙනවා. ඒ වගේම තමයි ඉතින් අපි එන්න වයසටනේ යන්නේ. එතකොට මේ ඉතින් ලෙඩ රෝග එන්නත් ටක් ගාලා බලනවානේ. ඒක නිසා මම හිතුවා මේ පුරුද්දත් ජීවිතේට ගොඩාක් වැදගත් නිසා ඒකත් ජීවිතේට කොහොම හරි එකතු කරගන්නවා කියලා. ඉතින් මං උදේම නැගිටින එකෙන් මට ඒක දැන් කරගන්න පුළුවන්. ඉතින් එක්සර්සයිස් ටිකක් කරලා, ගෙදර අතු ගාලා, ඒ වැඩ ටිකක් කරලා ඔන්න අම්මා උදේට කිරිබත් හදලා තිබ්බා. ඒව කන ගමන් තමයි මේ දැන් ඉන්නේ. ඉතින් ජීවිතේ හොඳ පුරුදු එකතු කරගන්න ගමන්ම අද මම ජීවිතේ අවුරුද්දට වැඩිපුරම ආස දවසක්. වැඩිපුරම ආස දවස් ගොඩක් තියෙනවානේ. ඉතින් අපිට ඒකෙන් වැඩිපුරම ආස දවසක් තමයි අද පොසොන් පොහොය. ඉතින් මුලින්ම අපේ පන්සලේ අද උපාසක දාණය දෙන්නේ අපේ නායක හාමුදුරුවෝ. ඉතින් ඒකේ වැඩවලට කට්ටිය උදව් කරන ගමන් තමයි මේ ඉන්නේ. ඉතින් මමත් ආවා ෆෘට් සලාඩ් එකක් දෙන්න තමයි යන්නේ අපි මේ උපාසක මෑණියන්ට පියවරුන්ට. ඉතින් මමත් ආවා ඒකට පොඩ්ඩක් උදව් කරන්න. ඉතින් දැන් මේ පළතුරු ටික කපන ගමන් තමයි ඉන්නේ. ඉතින් ඔයාලා මොනවද පොසොන් එකට කරේ? මේ සැරේ නම් ඇත්තටම හරිම හොඳයි පොසොන් එක. මොකද දන්සල් ගොඩක් තියෙනවා. වෙසක් එකට සාපේක්ෂව දන්සල් ගොඩාක් වැඩියෙන් තියෙනවා. මම දැක්ක හැමතැනම පෝස්ටර්ස් දාලා තියෙනවා. ඉතින් හරිම සතුටුයි. ඉතින් ඒ වැඩේට පොඩ්ඩක් උදව් කරලා අපිත් මේ දන්සල් පැත්තට යන්න තමයි හදන්නේ. ඉතින් අපේ යාළුවෙක් මේ දන්සලකට අයිස්ක්‍රීම් වගේක් බාර අරන් තියෙනවා. අපි කිව්වා අපි ඒක ගෙනත් දෙන්නම් කියලා. ඉතින් ඒ ගමන්ම අපිත් දන්සල් වඳින්න පටන් ගත්තා. ඔන්න ඉස්සෙල්ලාම පාන් දන්සලක් හම්බුණා. ඔන්න දැන් අර අපි අයිස්ක්‍රීම් අරන් ආපු තැනට ඇවිල්ලා ඉන්නේ. එතන බත් දන්සලකුයි අයිස්ක්‍රීම් දන්සලකුයි දෙකක් තියෙනවා. ඉතින් අපි ගිය වෙලාවේ එතන පෝලිමක් තිබ්බෙත් නැහැ ලොකුවට. ඒක නිසා අපි බත් දන්සලට ගියා. ඇත්තටම බත් දන්සල් වලට අපි යනවා හරිම අඩුයි. මොකද ගොඩ වෙලා පෝලිමේ ඉන්න ඕන නිසා. මේකේ නම් එහෙම උනේ නෑ. ඒකෙන් හින්දා අපි ඉක්මනටම ගියා. හරිම රසට තිබ්බ කෑම. ඉතින් බත් කාලා ඔන්න එහා පැත්තේ තිබ්බ අයිස්ක්‍රීම් දන්සලෙන් අයිස්ක්‍රීමුත් කාලා එන ගමන් මඤ්ඤොක්ක දන්සලකුත් හම්බුණා. ඒකත් ඉතින් ගත්ත ගෙදර අයට අරගෙන ආවා. ඊට පස්සේ තව බීම දන්සලක් හම්බුණා. කොමඩු දන්සලක් හම්බුණා. එකක්වත් අතහරින්නේ නෑ ඉතින්. ඊට පස්සේ ඔන්න දන්සලකින් ගෙදරට රොටි හම්බුණා.
මේ රොටි එකේ ලුණු මිරිස නම් මට අමතක කරන්නම බෑ. ඒක කොහොම හැදුවද මන්ද හරිම රසයි. ඉතින් ඇත්තටම මේ දන්සල් යනකොට මන් දන්නේ කොච්චර දන්සල් තිබ්බත් කන්න පුළුවන් ඉක්මනට බඩේ ඉඩ හැදෙනවා. චූටි පෙරහැලකුත් දැක්කා ඒ අතරේ. ඉතින් ඒකල අන්න ගෙදර ඇවිල්ලා රෙස්ට් එකක් අරන් දෙවනි වටේ තමයි මේ යන්නේ. නෑදෑය ගෙවල් කිහිපයක යන්න තියෙනවා. ගොඩක් කාලෙකින් යන්න බැරි වුණා. ඒ වැඩෙත් දාගෙන ඔන්න අපි ආවා. එතකොට ඔන්න අපිට ඉස්සලාම හම්බුණා බීමයි බිස්කටුයි දන්සලක්. ඊට පස්සේ ෆෘට් සලාඩ් දන්සලක්. ඉතින් යමුකෝ නේද මේකත් කාලේ ඉස්සරහට ආයෙ මොනවද අපිට හම්බෙන්නේ කියලා බලන්න. ඔන්න ආපහු හම්බුණා පානුයි සීනි සම්බෝලයි දන්සලක්. අදනම් නුවර වැවරවුමේ හරිම නිස්කලංක බවක් දැනුණා. කට්ටිය අඩුයි, වාහන අඩුයි. අන්තිම හරිය නම් සෙනඟ ගොඩක් හිටියා. මොකද එතන ලොකු මොන හරි දන්සලක් තිබ්බා ඒකට. ඔන්න දැන් අපි එක නෑදෑ ගෙදරක ආවා. එහෙදි මට හම්බුණා ගොඩ කාලෙකින් මෙන්න මේ යාළුවාව. ගෝනුස්සෙක් බලන්නකෝ. මෙයාලව කලාතුරකින් තමයි දකින්න තියෙන්නේ නේද? ඊට පස්සේ ඉතින් අපේ නෑදෑයගේ ගෙදර ගාව තිබ්බ දන්සලකටත් ගිහිල්ලා ඔන්න අපි ගෙදර ආවා. ආයෙත් වීඩියෝ එකක් අරන් එන්නම්.